අද මම ඔයාට කියලා දෙනවා මේ ආකාරයේ ග්‍රිල් එකක් සමානව බෙදාගන්නේ කොහොමද කියලා. තව කෙනෙක්ට මේක සරලව වගේ පේන්න පුළුවන්. ඒත් බලන්න ඔයා මේක හරියටම කරනවද කියලා. මේ තියෙන්නේ හදාගන්න ගත්ත ග්‍රිල් එකේ මැදට දාන්න මාක් කරගත්ත පට්ටන් තුනක්. බැලු බැලමට මේක සමානව මාක් කරලා වගේ ඔයාට පේනවා ඇති. ඒත් බලන්නකො මේක අසමානව තමයි මාක් කරලා තියෙන්නේ. ඔයාලා මේ කොටස පොඩ්ඩක් ෆෝන් එක හරවලා බලන්න. ඔයාට දැන් පේනවා ඇති මේ කොටස අඟල් 4ට මාක් කරලා තියෙනවා. ඒ එක්කම අනිත් කොටසත් අඟල් 4ට මාක් කරලා තියෙනවා. නමුත් බලන්න මේකේ අන්තිම කොටස. ඒ හොඳට ලං කරලා බලන විට 3යි 3 කාලට තමයි මාක් කරලා තියෙන්නේ. ඒකට හේතුව මම පැහැදිලි කරලා දෙන්නම්. මේ ග්‍රිල් එක ගහන්න යොදාගන්නේ අඟල් භාග්‍ය කම්බිය. බලන්නකෝ මේ කම්බිය ඉරට තිබ්බාම අඟල් කාලක් එනවා එක පැත්තකට. අනිත් පැත්තකට තව කාලක් එනවා. ඔයා එතකොට මේක බෙදා ගන්න ඕනේ කොන් දෙකේ කොටස අඟල් කාලක් අඩුවෙන් බෙදා ගන්න ඕනේ. දැන් මේ පෙනෙන කොටස ඔයාට පේනවා ඇති මෙතනට කම්බියක් එන්නේ නැහැ. මෙතනට එන්නේ පට්ටමක්. ඒ හින්දා මේ පැත්ත අඟල් කාලක් අඩුවෙන් බෙදා ගන්න. මැද සියලුම කොටස් සමානව හා කොන් දෙකේ කොටස අඟල් කාලක් අඩුවෙන් බෙදා ගන්න. මම තවත් සරලව ඔයාට මේක කියලා දෙන්නම්. මේ රූපයේ පේනවා ඇති ඔයාට කොන් දෙකේ කොටස 3යි 3 කාලක් සහ අනිත් මැද සියලුම කොටස් අඟල් 4කට බෙදලා තියෙනවා. ඔයා අඟල් බාහ්‍ය කම්බිය යොදා ග්‍රිල් එකක් ගහන්න ඉන්නවනම් මේ ආකාරයට කොන් දෙකේ කොටස අඟල් කාලක් අඩුවෙන් බෙදා ගන්න. ඔයා නූල් 3 කම්බිය යොදාගෙන නම් මේ ග්‍රිල් එක ගහන්න ඉන්නේ. මේ ආකාරයට නූල් 1/4ක් කොන් දෙකෙන් අඩු කරලා බෙදා ගන්න. එතකොට ඔයාට නිවැරදිව ග්‍රිල් එක බෙදා ගන්න පුළුවන්. මං හිතනවා ඔයාට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න.